හායි යාළුවනේ අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද බලමු අපි හනයට වලින් ජෙල් එකක් හදනවා. මුලින්ම අපි වොෂ් එකක් දාගෙන ඊට පස්සේ මම දැන් පාවිච්චි කරන්නේ සෙන්ටිලාගේ බ්‍රයිට්නස් එක. ඒකට ආසම ඔයගොල්ලෝ තාසද අපි දැන් හනයට වලින් හැටි දෙකක් දාලා මේකට වතුර කෝප්පයක් දාගන්න. ඊට පස්සේ මද රස්නේ මේක කම්බ ගන්න. කම්බගෙන ඉවරලා මේක ඊට පස්සේ ජෙල් එකක් විනාඩි 10ක් විතර රත් කරනවා. ඊට පස්සේ ඒක නිවෙන්න තියලා අපි වියලි වාජනයකට දාගන්න. මේ වාජනයකට දාගත්තාම අපිට ආලේප කරන්න පුළුවන් මේක දවස් 6ක් විතර පාවිච්චි කරන්න පුළුවන් ශීතකරණේ තියාගෙන. මේක ආලේප කරන එකෙන් අපි බෙනිෆිට්ස් තමයි කුරුලෑ ලප කරන්නේ නැති ක්ලියර් මුණක් ඔයගොල්ලන් ලබා ගන්න පුළුවන්. අවුවට පිළිසිච්ච ඒවා කළු ලප තියනවා නම් ඒවා කැලෑල් ඔක්කොම යනවා මේක. ඒ වගේම කොණ්ඩේටත් මේ හනයට ජෙල් එක ඔයගොල්ලෝ මේක පාවිච්චි කරද්දී ශීතකරණේ තියාගන්න මතක තියාගන්න නම් මේක නරක වෙනවා. මේ විදිහට තමයි ආලේප කරන්නත් ඕන. අදට මං වෙනම බ්ලොග් එක ඉවරයි. ඔයගොල්ලන්ට ආයෙ ප්‍රයෝජනයක් දෙයක් ගැන මම එන්නම්.